පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් 2025 ජනවාරි 18 වෙනිදා නිදහස් කළ බවත් එහි අනතුරු කුමක්ද යන එකත් මේ රටට හෙළි කළේ රේගු නිලධාරීන්ගේ සංගමයේ විසින්මයි. එදා බිමල් රත්නායක ඇමතුමා වීරයෙක් වගේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කිව්වා ඒ බහලුම් නිදහස් කරන්න කියලා රේගු නිලධාරීන්ට නියෝග කළේ Taman බවයි. එතුමා වරායබාර ඇමතිතුමා වුණාට එතුමාට රේගුවට නියෝගයක් දෙන්න බලයක් නැහැ. ඇයි? රේගුව තියෙන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ නිසා. මුදල් අමාත්‍යාංශයේ තියෙන්නේ ජනාධිපති අනුර දිසානායක මැතිතුමා යටතේ නිසා. බහලුම් තදබදයට පිළියම් සෙවීමේ අමාත්‍ය අනුකමිටුවේ සභාපති ධූරය බිමල් රත්නායක මැතිතුමාට තිබුණත් එතුමාට ඒ හරහා බලයක් ලැබෙන්නේ නැහැ රේගුවට නියෝග දෙන්න. ඒ කමිටුවේ කාර්යභාරය වන්නේ බහලුම් තදබදයට පිළියම මොකක්දයි කියන එක අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීම පමණයි. එහෙමනම් මේ බහලුම් වල මොනවාද තිබුණේ කියන එක ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2025 පෙබරවාරි මාසේ 8 වෙනිදා අපි රේගුවේ විමසා බැලුවා. රේගුව අපිට අප්‍රේල් මාසේ 3 වෙනිදා පිළිතුරු ලිපියක් එවලා තියෙනවා. හැබැයි ඒක අර කොහෙද යන්නේ කියලා ඇහුවම මල්ලේ පොල් ආකාරයේ පිළිතුරක් අපේ පෙබරවාරි 8 වෙනිදා ලිපියෙන් අපි අහනවා පරීක්ෂාවෙන් තොරව නිකුත් කළ බහලුම් වලින් කොපමණ ගණනක් රතු මාර්ගයේ නැත්නම් රෙඩ් චැනල් ලැබීමට නිර්දේශ කර තිබූ ඒවාද කොපමණ ගණනක් තැඹිලි මාර්ගයේ නැත්නම් ඇම්බර් චැනල් වල යැවීමට නිර්දේශ කර තිබූ ඒවාද අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට රේගුව කරලා තියෙන්නේ ජනවාරි 29 වෙනිදා මාධ්‍යවල ජනවාරි 29 වෙනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ පිටපතක් මට එවීමයි. ඒ අයගේ ආවරණ ලිපියේ මෙන්න මෙහෙම කියනවා. ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි. මං අහන එක ප්‍රශ්නයකට ඒ අයට පිළිතුරු නැති වෙන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? ඒ බහලුම් වල අන්තර්ගතයේ කුමක්ද? ලේඛනයේ තියෙන දේවල්ම එවනවා නම් ප්‍රශ්න වෙන්නේ නැහනේ. රේගුවක් අවශ්‍ය වෙන්නේත් නැහනේ. ඒතර පරීක්ෂා නොකළ නිසා අන්තර්ගතයේ කුමක්ද කියන එකට ඒ අයට පිළිතුරු දෙන්න බැරි බව අපට තේරෙනවා. ඒ වැරද්ද දැන් වෙලා ඉවරයි. හැබැයි රතු මාර්ගයේ යැවීමට නිර්දේශිත බහලුම් කොපමණද? තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශිත බහලුම් කොපමණද කියන ප්‍රශ්නවලට පිළිතුරු වලට අදාළ ලේඛන අනිවාර්යයෙන්ම රේගුවේ තිබිය යුතුයි. ඒවා රේගුව සැතුව නැති බවට තොරතුරු නිලධාරී දෙක KKW MD සිල්වා මහතා අපට දැනුම් දෙනකොට ඒක අස්වාභාවික තත්වයක් නෙවෙයිද? මේ හරහා රේගුව යම් දෙයක් සංගවන්න උත්සාහ කරන බව මුළු රටටම පැහැදිලි කාරණයක්. අපි විශ්වාස කරන්නේ මේ බහලුම් තුල අවි ආයුධ සහ මුනිස්සම් තිබුණු බවටයි. අපි එහෙම හිතන්නේ මේ බහලුම් නිදාස් කළ 2025 ජනවාරි මාසේ 18 වෙනිදා සිට පාතාලයේ වෙඩි තැබීම් මිනි මැරුම් පිම්මේ වැඩෙන්න පටන් අරන් තිබෙනවා. පාතාලයේ තුල කෙතරම් වෛරයක් තිබුණත් කෙතරම් උවමනාවක් තිබුණත් උණ්ඩ නැතිනම් ආයුධ නැතිනම් වෙඩි තියාගන්න බෑ. හැබැයි මේ බහලුම් 323 නිදහස් කළා වහාම පාතාලයේ හදිසියෙ සක්‍රිය වෙන්න පටන් ගත්තා. එකකින් පේනවා නිශ්චිතව පේනවා මේ බහලුම් නිදහස් කිරීමත් පාතාලයේ මිනිමැරුම් සක්‍රිය වීමත් අතර ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා. පෞගේ දවස්වල වෙනකොට දවස ගානේ වගේම මිනිමැරුම් සිද්ධ වෙනවා. සමහර මාධ්‍ය ආයතනවල දවසේ වෙඩිල්ල කියලා ප්‍රවෘත්ති මැද විශේෂාංගයක් තියෙන මට්ටමටම දිනපතා මේ වෙඩි තැබීම් මිනිමැරුම් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. අද වෙන විට සමාවෙන්නේ ඊයේ වන විට
වෙඩි තැබීම් 49ක් සහ වෙඩි තැබීම් හරහා වෙන මිනීමැරුම් 30ක් වාර්තා වී තිබෙනවා. මේ සෑම මරණයකම ලේ බිමල් රත්නායක ඇමතිතුමාගේ අත්වල ගෑවිලා තිබෙන බව අපි ඇමතිතුමාට සිහිපත් කරන්න කැමතියි. බහලුම් නිදාස් කරන්න රේගුවට නියෝග කළේ Taman කියලා බිමල් රත්නායක ඇමතිතුමා පිළිගන්නවා නම් රේගුව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ යටතේ නම් බිමල් රත්නායක ඇමතිතුමා මුදල් ඇමති නොවේ නම් අනිවාර්යයෙන්ම බිමල් රත්නායක ඇමතිතුමා රේගුවට ලබා දීලා තිබෙන්නේ නීති විරෝධී නියෝගයක්. මුළු රටම ලේවිලක් කරන නීති විරෝධී නියෝගයක්. එහෙමනම් දැන් බිමල් රත්නායක ඇමතිතුමාව වහාම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් වුණු කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා අත්අඩංගුවට අරගෙන පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරයෙකු අත්අඩංගුවට පත්වීමේ වාර්තාවක් ලැබුවා. අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වාර්තාව ඉක්මවා යන්න බැරි නම් අඩුම ගණනේ බිමල් රත්නායක ඇමතිවරයා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සම වෙන්න උත්සාහ කරන්නයි කියලා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. කන්ටේනර් ඇතුලේ කිඹුල්ලු නෙමෙයි කොරහ ඇතුලේ කිඹුල්ලු දකින්නවා. නැත්තම් කන්ටේනර් ඇතුලේ කිඹුල්ලු දකින්නවා. මම මේ කියන්නේ ඔබට කිඹුලෙක් වගේ පෙනුනා නම් හරි. ඒ කිඹුලෙක් තමයි. කෝප්පේ ඇතුලේ කන්ටේනර් ඇතුලේ බියකුරු කිඹුලා සැඟවී ඉන්න විදියක් නෑ තමයි. ඒ මිනිමරු කිඹුලා කන්ටේනර් තුල සිටිය නිසා තමයි කන්ටේනර් ටික නිදහස් කරගන්න ආණ්ඩුව කටයුතු කරාට පස්සේ රටේ මිනිමරුම් වැඩි වුණේ ආණ්ඩුවට එරෙහිව කතා කරන අයට වැඩි වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ හරි මිනිමරු කිඹුලෙක් කන්ටේනර් තුල ඉඳලා තිබෙනවා. හැබැයි මේ කන්ටේනර් වල මෙතන ප්‍රශ්නයක් තිබෙන බව හරිම පැහැදිලි. ඇයි? නැත්නම් රෙඩ් channel නැත්නම් රතු මාර්ගයේ යැවීමට නියමිතව තිබුණු කන්ටේනර් කීයක් නිදහස් කළාද කියලා අපි රේගුවෙන් ඇහුවම රේගුව කියනවා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න තොරතුරු ලේඛන අපි ගාව නැහැ. රේගු නිලධාරියත් වංගුවක් දාලා විපක්ෂයේ දේශපාලකරු දැනුම් දෙන්නේ මැතිතුමනි මේ තොරතුරු දැන් උස්සලා විනාශ කරලා ඉවරයි. අපිට ඔබ ඉල්ලන තොරතුරු දෙන්න විදියක් නැහැ. නෑනේ තොරතුරු නෑ නෙවෙයි. තොරතුරු නැති කරලා එහෙනම් රතු දත්ත නාලිකා මේ අපේ රේගු නිලධාරීන් කියනවා රතු මාර්ගයේ යෑමට නියමිතව තිබුණු රතු මාර්ගයේ යෑමට නියමිත තිබුණු බහලුන් නිදහස් කළායි කියලා. ඒක තිත්ත ඇත්තක්. ජනවාරි 18න් පස්සේ මේ රටේ වෙඩි තැබීම් සහ මිනිමැරුම් වැඩි වුණු බවත් තිත්ත ඇත්තක්. එහෙමනම් මේ දෙක ඒ වගේම ලේඛන නැති වුණු බවත් තිත්ත ඇත්තක්. එහෙමනම් මොකද එකකින් පේන්නේ? මෙතන අනිවාර්යයෙන්ම මේ කන්ටේනර් වල අවි ආයුධ තිබුණු බවට සාධාරණ සැකයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මොකටද අහක ඉන්න බිමල් ඇමති කෙනෙක් මැදිහත් වෙලා රේගුවට නියෝග දෙන්නේ? සාමාන්‍යයෙන් රේගුව නියෝග ගන්න ඕනි මුදල් ඇමතිගේ. ඉතින් මේ සියල්ල එකට ගැට ගැහුවම මෙතන අභිරහසක් තියෙන බවත් මේ මිනිමැරුම් සහ නිදහස් කළ කන්ටේනර් අතර සම්බන්ධයක් තිබෙන බවත් තේරුම් ගන්න පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙන්නම ඕනි නෑ. මට ඉතින් මම ඉදිරිපත් කරන්නේ තාර්කික කාරණයක්. මේ කාරණේ එහෙම නෙවෙයි කියලා කියන්න ආණ්ඩුවට කිසිම හැකියාවක් නැහැ. මොකද රේගුවෙන් අපිට දැනුම් දෙනවා ෆයිල් දැන්ටමත් උස්සලා ඉවරයි කියලා.